ගෙඩි 5ක් තිබුණලු දොඩම් ගෙඩි 4ක් තිබුණලු. අපෙන් අහනවා මේසේ උඩ තියෙන ඔක්කොම ගෙඩි ගණන කීයද කියලා. එහෙනම් මොකද්ද අපි කරන්න ඕනේ? බලන්න පුතේ අපිට පළවෙනි ක්‍රියාකාරකමෙන් ලැබිලා තියෙනවා සංඛ්‍යාපත් සහිත භාජන දෙකක්. ඒ වගේම ගණක කිහිපයකුත් ලැබිලා තියෙනවා. ඔන්න බලන්න පුතේ මේ 14 කොටුවේ ඉඳන් තමයි අපි ගණන් කරන්නේ ඉදිරියට. 1 2 21න් පටන් අරගෙන කොටු 16 ඉදිරියට ගණන් කරා. ගණන් කරාම මෙන්න මෙතන තමයි පුතේ නතර වුණේ. කැටයකින් එක ඒවා නිරූපණය කරන්න පුළුවන්. ඒ වගේම දඬු වලින් අපිට 10 ඒවා නිරූපණය කරන්න පුළුවන්. ඊළඟට අපි එක ඒවා එකතු කරලා ඉවර වුණාට පස්සේ තමයි 10 ඒවා එකතු කරන්නේ. බිඳුව කියන්නේ පුතේ ශූන්‍ය. මේ ශූන්‍යෙට අගයක් තියනවද? නැහැ. කිසිම වටිනාකමක් නැහැ. ශූන්‍යෙට අගයක් වටිනාකමක් නැහැ. තවත් මෙවැනි වැදගත් අධ්‍යාපනික පාඩම් නැරඹීමට චූටි අපේ පාසල විද්දිනු ටීචර් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.